කලින් වීඩියෝ එකේ ඔයාට කියලා දුන්න කොහොමද who සහ because කියන දෙක එකතු කරලා දිග වාක්‍යයක් හදන්නේ. අපි මේකට තව clause එකක් එකතු කරමු. therefore යොදලා. තව clause එකක් එකතු කරමු, තව වගන්තියක් එකතු කරමු therefore දාලා. මේ බලන්න ඔයාට මම කියලා දුන්නනේ කලින් I know the man who help you because he is one of my friends. ඔන්න දැන් ඔයාට වාක්‍ය දෙක සම්බන්ධ කරේ who සහ because. මම මේකට therefore එබැවින් කියන conjunctive adverb එක නැත්නම් therefore කියන connector එක use කරලා තව clause එකක් එකතු කරන්නම්. මම දන්නවා මිනිහා ඔයාට උදව් කර මොකද ඔහු මගේ මිතුරෙක්. එබැවින් මට පුළුවන් ඔබට උදව් වෙන්න ඔහුව හමුවන්න. දිග වාක්‍යයක්. I know the man who help you because he is one of my friends. Therefore, I can help you to meet him. Therefore, I can help you to meet him. I know the man who help you because he is one of my friends. Therefore, I can help you to meet him. මම දන්නවා මිනිහා ඔයාට උදව් කර මොකද ඔහු මගේ මිතුරෙක් නිසා. එබැවින් මට පුළුවන් ඔබට ඔහුව හමුවන්න උදව් වෙන්න. I know the man who help you because he is one of my friends. Therefore, I can help you to meet him.